welcome back to our channel Sri Lankan Happy Feet. Ooh, crazy. Hi. මේ ඔන්න අද ඔයාලා join වෙන්නේ අපේ ඕස්ට්‍රියාවල අපි කරන 4වෙනි vlog එකත් එක්ක. ඉතින් දැන් පහුගිය දවස් ටිකේ vlog එක ඔයාලා බැලුවා නම් අපි හිටියේ ටිරෝල් කියන ස්ටේට් එකේ ඉන්ස්බ්රුක් වල. ඉතින් ඉන්ස්බ්රුක් වල ඉඳලා අපි එහෙම ගියපු ටික තමයි ඔයාලා දැක්කේ. අපි ෆස්ට් vlog එකේ ඔයාලා දකින්න ඇති අපි top of Innsbruck ගියා. ඊට පස්සේ at Samuelism ගියා. ඊළඟට second vlog එකේ ඔයාලා දකින්න ඇති අපි අපේ vacation එකේ major destination එක Ulkerhut hike එක කරා. ඊට පස්සේ third vlog එකේ ඔයාලා දකින්න ඇති කියන්නේ ඊ කරපු දේවල්. ඊ අපි ගොඩාක් දේවල් කරේ නෑ. ඊ අපි ඉතින් චුට්ටක් කරගි මට ඒකට ගියා. ඊට පස්සේ hash Kolf ගියා. ඊට පස්සේ හවස අපි පොඩක් රෑ වෙලා ඉන්ස්බ්රුක් සිටි එක එක්ස්ප්ලෝර් කරා. ඉතින් දැන් අද 4 වෙනි දවසේ අපි උදේම ඉන්ස්බ්රුක් වල ඉඳලා යනවා සල්ස්බර්ග් වලට. ඉතින් දැන් මේ අපි අපේ ජර්නි පටන් ගන්න ඉන්නේ. බ්‍රෙක්ෆාස්ට් අරගෙන අපි චෙක් අවුට් වෙලා දැන් යනවා. දැන් අමාරයි වෙලාව. තව දෙයක් තමයි අපි මේ නෝට් කරපුවන් මේක කියන්න අමතක කියන්නේ දැන් ඕස්ට්‍රියාවල හොටෙල්ස් රිසර්ව් කරද්දී දවසට per head එකට සිටි ටැක්ස් එකක් වදිනවා. ඒක ඉටලි වලත් එහෙමයි කියලා කිව්වා. මන් දන්නේ තව ගොඩක් රටවල් වල ඒක ඇති. දැනට අපි ගිහින් තින්නේ පොඩි රටවල් ගානකට. ඉතින් ඒ රටවල් වලින් ඕස්ට්‍රියාවල තමයි අපි මුලින්ම මේක දැක්කේ නේද? ඔව්. මේ ඉතින් ඒක ඩිපෙන්ඩ් වෙන්න පුළුවන් කිව්වා මේ ඒ සිටි එක අනුව දවසට යුරෝ එකක්ද දෙකක්ද කියන එක. දැන් මෙහෙදී අපිට දවසට යුරෝ 2 ගාන එක්කෙනෙක්ට. එතකොට අපි නයිට්ස් 4ක් ඉඳපු නිසා අපිට යුරෝ 16ක් අපි චෙක් අවුට් වෙනකොට අපි පේ කරන්න ඕන. තව දෙයක් තමයි ඉතින් මේ පේ කරද්දී කෑෂ් වලින් තමයි එයාලා ගන්නෙ. ඒකට මොකක් හරි හේතුවක් ඇති එයාලා එහෙම කරන. අපිට නම් හිතුනේ නිකන් කලින් මේ ගොල්ලොන්ගෙන් ටැක්ස් එක ඩිඩක්ට් කරගන්න නිසා පස්සේ මෙයාලා අපෙන් කෑෂ් ගන්නවා ඇති කියලා. නැත්නම් ඒකට ටැක්ස් එකක් වදිනවනේ යාලට. මේ ඉතින් අපි නැවතිච්ච හොටෙල් එක ගැන කිව්වොත් මාරම හොඳයි නේ. ඒ කියන්නේ ෂෝක් තැනක්. ඒක අපි රිසර්ව් කරද්දීත් අපිට මේ කිව්වා මේ normally මේ වේකන්ට් වෙන්නේ නැහැ මේ එහෙම කියලා. එතන නම් මාරම හොඳයි. ඒ කියන්නේ දැන් ඔයාලා ඩේලි හයික් කරනවා වගේ ආයේ නම් දැන් මේක ස්කී රිසෝට් එකක් නේ. එතකොට ඉතින් ස්කී කරන අයට මේ හැමදාම ඇවිල්ලා පූල් එකේ පොඩක් බහැලා අර සෝනා ඊට පස්සේ ස්ටීම් රූම් ගිහිල්ලා අර රිලැක්ස් වෙන්න මාරම හොඳයි. රිලැක්සේෂන් වල වෙනම ඒරියා එකක් තියෙනවා. මට නම් මාරම හොඳයි. මෙයාට පූල් එකෙන් වහින්න බැහැනේ ක්ලෝරින් ප්‍රශ්න නිසා මෙයා යන්නේ අර රස්නේ වෙන ඒවට මෙයා කැමති නෑ. මට නම් මාරම රිලැක්ස්. මේ I think ඒ ලොකේෂන් එකත් මාරම හොඳයි. මම ඒ ලොකේෂන් එකේ details description එකේ දාන්නම්. මේ අපිට room tour එකක් කියලා මහලොකක් කරන්න ඕනේ නැහැ. කිව්වා වගේම ඇත්තමයි මේකේ අපිට room tour එකක් කරන්න බැරි නෝ. හරිම ලස්සන cozy තැනක්. ඉතින් මේ entrance එක ලස්සන cute garden එකක් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි breakfast තිබුණේ. ඇත්තටම මෙතන මාරම ලොකු breakfast variation එකක් තිබුණා comparatively මම මේ කියන්නේ. කියන්නේ අපි වෙනදා ගියපු තැන්වලට වඩා මෙතන සෑහෙන variation එකක් තිබුණා. ඉතින් මේකත් මේ personal ඒ කට්ටියක් කරන තැනක්. හැබැයි ගොඩක් කට්ටියකට ඉන්න accommodation තියෙන හරිම ලස්සනට පිළිවෙලට පිරිසිදුව තියෙන තැනක්. ඉතින් මම මේ අර වීඩියෝ කරන්න වැඩිය පෙළඹුණෙත් නැත්තේ privacy concerns මේ වගේ තැන්වලට මිනිස්සු එන්නේ තමන්ගේ vacation එක ගත කරන්න. ඉතින් මේ විදියට වීඩියෝ කරන එක ඒකට හරිය නැති නිසා මම පුළුවන් තරම් උත්සාහ කරා කවුරුවත් නැති වෙලාවක කාටවත් disturb නැති වෙලාවක පුළුවන් විදියට ඔයාලට මේක අරන් එන්න. ඉතින් මේ තමයි room එක. මේකත් මේ අපි යන්න ලං වෙලා තමයි ඔයාලට පෙන්වන්න ඕන නිසා මම මේ ක්ලිප් එක ගත්තේ. ඉතින් මෙතනින් එළියට ගියාම අර මං ඔයාලට පෙන්නපු රේන්බෝ එක පේන ඔක්කොම මේ කඳු ටිකත් එක්ක වීව් එකක් තමයි තිබුණේ. හරිම ලස්සනයි. හරිම රිලැක්සිං තැනක් මේ තැන. මොකද මේ ආපු දවසේ මාරම ටයර්ඩ් නිසා මේ අපි මුකුත්ම කරේ නැහැ. මම කරපු චූටි වීඩියෝ ටිකක් ඔයාලා දකින්න ඇති. ඉතින් කොහොම හරි මේ අපිට දැන් චෙක් අවුට් වෙනකොට චූටි මේ සෝප් එකක් වගේ
අපි sheep milk වලින් නේ sheep milk වලින් හදපු එකක් gift දුන්නා. එහෙම තමයි දැන් අපේ journey එක වෙන්නේ. තව දිගට ඔයාලට අපි vlogs කීපයක් ගෙනෙයි. එහෙනම් අද අපේ vlog එකත් එක්ක join වෙලා බලන්න අද අපි මොකද කරන්නේ කියලා. ඉතින් දැන් සල්ස්බර්ග් වලට තමයි heading වෙන්නේ. පැය 2:00මාරක් වගේ තියෙනවා නේ. ඔව් අපි බලමු. මේ කොහොම වෙයිද දන්නේ traffic කරන්නේ. maintenance summer නිසා ගොඩක් මේ පාරවල් වල maintenance තියෙනවා. එහෙනම් අපි ඉස්සරහදී හම්බ වෙමු. ඔයාලට පේනවා ඇති දැන් අපි ඉන්ස්බෘක් ඉඳලා සල්ස්බර්ග් යන ගමන් මේ පහු කරන් යන කියන්නේ මේ සමහර ගම් මාරම ලස්සනයි. කියන්නේ අපිට නවත්තලා අර නිකන් ලස්සන බලන්න හිතෙන තරම් මාරම ලස්සන පුංචි ගම්. ඔයාලට පේන ඉතින් කඳු වලින් වට වෙලා ඉතින් ඊරෙන්ගු යායවල් ඒ වගේම මේ මෙඩෝස් ඔක්කොම එක තමයි අපි පහු කරගෙන ගියේ. හරිම ලස්සනයි. ඉතින් ඇත්තටම මේ රෝඩ් ට්‍රිප් එකක් විදිහට ඔස්ට්‍රියාවල මම ඒකයි කලින් දවසක vlog එකකත් ඔයාලට කියන්න නැති. අර පුළුවන් නම් වාහනයක් අරගෙන එක්ස්ප්ලෝර් කරද්දී ඔයාලට ලස්සන ගොඩක් කාම් විදිහට රිලැක්ස් එකේ බලන්න පුළුවන්. නැත්තම් අර ඔයාලා ඉන්න ඕන ඩෙස්ටිනේෂන් අතර විතරක් මාරු වෙවි ඒ තැන් විතරක් ඇවිදිනවට වඩා මෙහෙම නිදහසේ ඔයාලට මේ ලස්සන බලන්න පුළුවන්. ඉතින් වාහනයක් රෙන්ට් කරනවා නම් ඒක ඉතින් පුළුවන්කම තියෙනවා නම් එහෙම කරන්න දවස් ගාන බජට් එක ඒ දේවල් එක්ක බලලා ඉතින් මේ ලස්සන පොඩි ගම් මේ වගේ පහු කරගෙන තමයි අපි යන්නේ. ඉතින් දැක්ක එක දෙයක් තමයි දැන් බවාරියා ඒ වගේම මේ ඕස්ට්‍රියාවේ මේ යවට අර ගොඩක් ඔය දැන් පුංචි ගම් වල බිල්ඩින්ග්ස් වල එක එක විදිහේ පේන්ටිංග්ස් තියෙනවා. ඊට පස්සේ තව දැක්ක දෙයක් තමයි අර ෆ්ලැග්ස් තියෙන කොඩි ගහක් වගේ තියෙන දේත් මේ පැත්තේ තියෙන දෙයක් මං හිතන්නේ. මේ ඉතින් අපි ඒකත් නෝට් කරා. මේ හරිම ලස්සනයි. ඉතින් කොහොම තමයි අපේ සල්ස්බර්ග් දක්වා ගමන යන්නේ. දැන් මේ අපි යන්නේ හයිවේ එකකින් නෙවෙයි. ඊට පස්සේ ඉතින් අපි හයිවේ එකකටත් ජොයින් වෙනවා. මං හිතන්නේ දා මොනවා හරි මේන්ටෙනන්ස් වගේක් තිබිලා තමයි අපි මේ වගේ වෙනස් පාරකට යොමු උනේ. ඉතින් කොහොම හරි පැය දෙකක ගමනක් හිමීට ඉතින් අපි දෙන්න ගියා. මේ අපි පහු කරන මේ ගමෙත් ඔය ඔයාලට ඉස්සරහා පේන්නේ මොකක් හරි කාසල් එකක් වගේ එකක්. and අපිට තේරිච්ච දෙයක් තමයි මෙන්න මේ ඒරියාස් වල ඒ කියන්නේ ගොඩක් මේ දැන් මේ අවට රටවල් වල ඉන්න අය. දැන් ගොඩක් ටුවරිස්ටි ප්ලේසස් වෙන්නේ අර හැමෝම යන එහෙම තැන්නේ. හැබැයි මේ රටවල් වල ඉන්න මිනිස්සු සෙනග ගැවසෙන තැන් වලට ට්‍රැවල් කරන්න යන්නේ නැහැ. එයාලගේ තියෙන වෙනම ට්‍රැවලින් ස්ටයිල් එකක්. ඉතින් අපිට තේරුණු විදිහට මේ මෙන්න මේ පොඩි නගරේ ඒ වගේ ගොඩක් අය ඇවිල්ලා රිලැක්ස් එකේ මේ ඉන්න, ඒ කියන්නේ ඒගොල්ලෝ හයික් කරන්න ඒ වගේ යන තැනක් කියන එක අපිට තේරුණා. ඉතින් අපි දෙන්නත් කතා වුණේ පහු කරන් යන ගමන් හරි මාර නිදහසේ ඉන්න මේ කියාපු තැනක්, ඒ කියන්නේ පැත්තක් කියලා. හරිම ලස්සනයි. ඒ කියන්නේ මන් දන්නේ මම කොහොමත් මවුන්ටන් ලවර් කෙනෙක්. ඒ කියන්නේ මං කැමති ගොඩක් කඳු පැති වලට. ඉතින් මේ මං දැනට ගියපු ලොකේෂන්ස් වලින්
මම සෑහෙන ආසයි බවාරියා ඇල්ප්ස් මේ ඒරියා එකට. ඉතින් ලස්සනයි ඇත්තටම. ඒ ලස්සනත් මං හිතන්නේ ඔයාලා හොඳටම බලා ගන්නවා නම් මං කියන්නේ ඒ කියන්නේ ගස්වල කොළ ආවට පස්සේ ඒ පස්සේ ඉඳලා ඊළඟට කොළ හැලෙනකන්, ඒ කියන්නේ පාට වෙනකොටත් ලස්සනයි. මම දැකලා තියෙනවා ඕටම් එකෙත් ලස්සනයි. ඒ දෙක අතර එන්න ඕන මේ අර ග්‍රීනරි ඒ ෆීලිං එක ගන්න නම්. ඊට පස්සේ වින්ටර් එකේ යනවා නම් අනිවාර්යයෙන් මට හිතෙන්නේ හිම වැටුනහම යන එක තමයි ලස්සන. අර ඒ දෙකටම නැති කාලෙක ඔයාලා මේ වගේ තැන්වල ගියොත් ඒ ලස්සන මම හිතන්නේ නැහැ ඒ විදිහට දැක ගන්න පුළුවන් වෙයි කියලා. එක්කෝ සමර් එකේ එහෙමත් නැත්නම් වින්ටර් එකේ හිම තියෙනවා නම්, ඒ කියන්නේ අර හිමත් නැතුව කොළත් හැලිලා අර එතකොට තියෙන වෙනමම පෙනුමක්. ඉතින් දැන් ඔන්න අපි මේ හයිවේ එකට ඇවිල්ලා තමයි තියෙන්නේ. ඔයාලට මේ පේන්නේ අපි දැන් හයිවේ එකේ යනවා. අපි දැන් සල්ස්බර්ග් සිටි එකට ඇවිල්ලා කාර් එක පාක් කරලා පයින්ම යන්න දුර තමයි අපි කාර් එක පාක් කරේ. මේ පාකින් ස්පොට් එක ඇත්තටම මාර ලේසි. දැන් අපි යන්න හදන්නේ මිරබල් ගාඩන් කියන එකට. ඉතින් ඒකේ ස්පෙෂල්ටි එක දැන් මම දන්නේ නම් ඒක මේ Sound of the Music movie location එකක්. ඉතින් මම හිතුවා එතනට අන්නායෙන් යන්න ඕන කියලා. මේ දැන් නම් සෑහෙන සෙනග ඇති කියලා මට හිතෙනවා. මොකද මෙහි අද නිවාඩු දවසක් මම දැක්ක විදියට. ඉතින් අපි යන්නේ මෙතන ටුවර් බස් එකකට ඇවිල්ලා නැහැ. එදස් 606 තමයි මිරබල් කාස්ල් එක මුලින්ම ඉදි වෙලා තියෙන්නේ. ඉතින් ඒ වෙද්දි නම් නම තිබිලා තියෙන වෙනත්ම නමක්. පස්ස කාලේ තමයි මේකට මිරබල් පැලස් කියලා ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් මිරබල් කියන එකේ තේරුමත් වොන්ඩර්ෆුල්, බියුටිෆුල් වගේ කියන අර්ථයක් එක්ක තමයි මේ නම මේ විදිහට දාලා තියෙන්නේ. ඉතින් පස්සේ එක එක්කෙනාගේ කාලවලදී මේකේ වෙනස්කම් වෙලා තියෙනවා. ඉතින් අද වෙනකොට මේක මියුනිසිපැලිටි ඇඩ්මිනිස්ට්‍රේෂන් මේයර්ගේ වැඩ කටයුතු වගේ දේවල් තමයි මෙතන වෙන්නේ. ඉතින් ඒ වගේම මං හිතන්නේ මෙතන වෙඩින් හෝල් එකක් විදිහටත් අද වෙනකොට ගන්නවා. ඉතින් කොහොම හරි එක සෙරමනීස්, අවෝඩ් සෙරමනීස් වගේ දේවලුත් මෙතන දැන් මේ කාලේ වෙනකොට තියෙනවා කියලා කියනවා. ඉතින් මේ ගාඩන් එක අද වෙනකොට පබ්ලික් මිනිස්සුන්ට ඕපන් වෙලා තියෙනවා. ඉතින් ඕන කෙනෙක්ට ගිහිල්ලා ෆ්‍රී මේකට එන්ට්‍රන්ස් ෆී එකක්වත් එහෙම කිසිම දෙයක් ගන්නෙත් නැහැ. අයියෝ මෙතනට ලයින් මට බෑ මේ හැම මලක්ම බලන්න ඕන මට රස්නේ මම මේ වාඩි බයි බයි ඔය විදලා එන්නේ. ඉතින් මේකේ තවත් විශේෂත්වයක් තමයි මේ ගාඩන් එකේ ඉඳන් බැලුවහම මේකේ කැතීඩ්‍රල් එකයි අර ඈතින් ෆෝර්ට්‍රස් එකයි හොඳට පේනවා මේ හරියටම මේ ලොකේෂන් එකේ ඉඳන් බැලුවොත්. ඉතින් මෙතන ඉඳන් තව චුට්ටක් දුර ගියාම ඔයාලට සල්ස්බර්ග් ටවුන් එකටත් යන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි මේ මිරබල් ගාඩන් එක හැදිලා තියෙන්නේ.
මේ ලොකේෂන් එකේ ඉතින් අපේ පොඩි කාලේ මතකයක් තියෙන්නේ The Sound of Music කියන මියුසිකල් එක. ඉතින් චූටි කාලේ සෑහෙන ඕක බලලා තියෙන මියුසිකල් එකක්. ඉතින් ඒ මියුසිකල් එකේ මෙමරීස් නම් මට මෙතන තියෙනවා ලාවට මතකයක් තිබුණා. ඉතින් මේ Pegasus Fountain එක ගාවේ මාරියා ළමයි එක සින්දු කියන දර්ශනය වගේ දේවල්. ඉතින් ඊට අමතරව තව එක මං හිතන්නේ මියුසිකල්ස් වලට මේ ලොකේෂන් එක අරන් තියෙනවා ෂූටින්ග්ස් වලට. ඉතින් හරිම ලස්සනයි. ඔයාලට පේනවා ඉතින් හරිම සනීයදා. ඉතින් ඒකයි කිත්මාල්ට එක්සීමා එක්ක තියෙන නිසා යා ඉච්චර අවුවට යන්න පෙළඹෙන්නේ නැහැ. ඊට පස්සේ යාට දාඩිය දාලා ඒක අමාරු වෙනවා. ඉතින් මට ඉතින් මෙහෙම තැනකට ආවට පස්සේ මෙතන මේ තියෙන මල් ලස්සනට ඔයාලට පේනවා. ඉතින් හරිම ලස්සනට මේක ඩෙකොරේට් කරලා තියෙනවා. ඉතින් මම හිතුවා තනියම ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා එන්න. ඉතින් ඔයාලවත් එක්කන් යන්න හිතුවා නැත්නම් අපරාධනේ මෙතනට ආපු එකේ. ඉතින් මේ මගේ ෆස්ට් ටයිම් තමයි මම කැමරා එකෙන් වීඩියෝ කරපු. ඉතින් ඔයාලා කියන්න කොහොමද මගේ කැමරාස් හොඳයිද කියලාත්. ඉතින් වීඩියෝග්‍රැෆි මං හිතනවා මං සාධාරණයක් කරලා තියෙනවා කියලා. කිත්මාටත් වඩා හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් කොහොම හරි සෙටින්ග්ස් එහෙමත් එහෙට මෙහෙට වුණා මගේ අතින්. අන්තිමට මම ෆොටෝස් ගන්න ගිහිල්ලා ඒවත් එක වෙලා කොහොම හරි ඉතින් මම ඔන්න වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරන් තියෙනවා ෂේප් එකේ. ඉතින් ඇත්තටම මාරම ලස්සනයි. ඔයාලා ඉතින් සාල්ස්බර්ග් විසිට් කරන්න එනවා නම් මේකත් ලස්සන තැනක්. ඔයාලට නිදහසේ වාඩි වෙලා ඉන්න අර කලින් ඔයාලා දැක්ක ගස් පීලිය යට වාඩි වෙලා ඉන්න පුළුවන් වගේ තැන් තියෙනවා. ඉතින් මේ ඒරියා එකේ මේ රෝසස්ම වගේ තියෙන ඒරියා එකක්. එක සෙක්ෂන්ස් වල එක විදිහට ලස්සනට මේ ගාඩන් එක හදලා තියෙනවා. තව මට කියන්න මතක් වෙච්ච දෙයක් තමයි ඔයාලා යුරෝප් කන්ට්‍රි එකක ඇවිදිනකොට සමයකී ස්පෙෂලි හොඳ ෂූස් දෙකක් දාගෙන ඇවිදින්න, සැන්ඩල්ස් වගේ දේවල් දාගෙන ඇවිදින්න පෙළඹෙන්න එපා. මොකද මේ රටවල් වල ගොඩක් ඇවිදින්න පෙළඹෙනවා. ඒ කියන්නේ අපි දැන් ලංකාවේ නම් ඇවිදිනවා කියන එක අඩුයිනේ අපි. ඒක නිසා මේ මං ඒක කියන්න හිතුවා. මොකද මට තේරිලා තියෙනවා සමහර කියන්නේ ගොඩ දෙනෙක්ගේ ඔක කියන කතාවක්. ඒ කියන්නේ ඇවිදලා හරි මහන්සි, කකුල් රිදෙනවා, කොහොමද මේ ඇවිදින්නේ කියලා තේරෙන්නේ නැහැ. ඉතින් මට හිතුනේ ඒකට හොඳම දේ තමයි ඔයාලට කම්ෆර්ටබල් හොඳ ෂූස් දෙකක්, වෝකින් ෂූස් දෙකක් දාගෙන මේ වගේ රටවල් වල ඇවිදිනකොට ඇවිදින්න මතක තියාගන්න කියලා. ඉතින් මට මේක මතක් වෙච්ච නිසා මම මේ වෙලාවේ කියන්න හිතුවා. කොහෙද ගියේ මෙච්චරලා? මම බ්ලොග් එක කරා. බ්ලොග්ද? මෙයාට අවුව නිසා ළමයි මම මේ පොඩ්ඩක් ඔන්න වටේ ගිහිල්ලා වීඩියෝ කරගෙන ආවා ඔයාලට මේක පෙන්නන්න ඕන නිසා. මාරම අවුවයි. හැබැයි අවුව කියලා මිනිස්සු සැලෙනවද නැහැ. ෆොටෝස් ගන්නවා. මෙයා එන්නේ නැහැ දැන් මගේ ෆොටෝ එකක්වත් ගන්න. දැන් මම කොහමද කන්වින්ස් කරලා මෙයාට මගේ ෆොටෝ එකක් ගන්න. සාල්ස්බර්ග් වල ඉතින් ඔයාලට බලනවා නම් බලන්න දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් අපි දෙන්න ඩ්‍රයිව් කරලා ඇවිල්ලා චුට්ටක් මේ ටවුන් එකට ඇවිල්ලා මට මතක විදියට මොනවා හරි කෑවා. මම මතකත් නැහැ මොනවද කියලා. අයිස්ක්‍රීම් හරි මොනවා හරි වගේ දෙයක් වෙන්න ඕන අපි කෑවේ. ෆ්‍රෝසන් යෝගර්ට් දන්නෙත් නැහැ. මොකද අපිට ඕස්ට්‍රියාවලදී හරියට ෆ්‍රෝසන් යෝගර්ට් හම්බුණා. ඉතින් ඔහොම කරලා කොහොම හරි අපි ළඟට ඉතින් හොටෙල් එකට තමයි ගියේ. අපි දැන් කොහොම හරි සාල්ස්බර්ග් සිටි එකේ වැඩි වෙලා ඇවිද්දේ නෑ. මෙයාට ඇවිදින්න බැහැ ආවයි. ඒක නිසා පොඩ්ඩක් ඇවිදලා මේ අපි ආවා හොටෙල් එකට. ඉතින් මම දැන් පෙන්නන්නම් හොටෙල් රූම් එක පටස් ගාලා. මොකද අපිට පොෂ් දාලා ඉක්මනට පොඩ රෙස්ට් කරන්න ඕනේ. ඉතින් එහෙනම් මම පෙන්නන්නම් අපේ හොටෙල් රූම් එක දැන්.
එහෙනම් ළමයි දැන් අපි හවසට යන්න හිතන් ඉන්නවා තව ගමනක්. දැන් වෙලාව 4:25. අපි චුට්ටක් ඉඳලා අවස් වෙනකන් ඉඳලා තමයි ඊළඟට යන්නේ. මේ එහෙනම් දිගටම vlog එකත් එක්ක join වෙලා ඉන්න. ඊළඟට යන්න තැනත් ඇත්තටම අපි දෙන්න මාර මාස වුණු තැනක්. ඉතින් මම හිතුවා ඒක ඊළඟ දවසේ vlog එකෙන් ඔයාලට අනිවාර්යෙන් අරන් එන්න. ඉතින් මම දැන් අපි මෙතන දවස් තව කිහිපයක්ම ඉන්න නිසා අපේ ඇඳුම් ටික අයින් කරලා බඩු ටික එහෙට මෙහෙට කරලා ඉතින් ඔහොම කරලා ඊළඟ ගමන යන්න ලෑස්ති වුණා රෙස්ට් එකක් අරගෙන. ඉතින් එහෙනම් ඊළඟ දවසේ vlog එකෙන් බලමු අපි කොහෙද ඊළඟට යන්නේ කියලා. එතකන් ඔයාලා හැමෝම පරිස්සමට ආරක්ෂිතව ඉන්න සතුටින් අපි ආයමත් මේ වගේ ලස්සන අත්දැකීමක් අරගෙන ඔයාලා අතරට එන්නම්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. බයි බයි.